හායි ළමයි කොහොමද ඔයාලට? අද ලොකු පෙරහැරක් නෙමෙයි. අද හවස මලුයි මායි අතර වෙච්ච දේවල් ටිකක් තමයි මම ඔයාලට ගෙනාවේ. මල් කියන්නේ හරි අමුතු දෙයක්. ඔය සේරම මල් මම වත්තෙන් කඩාගත්තුවා. නිකන් හිතලා තමයි කරේ. ඒ වුණාට හරි ලස්සනට තිබ්බා. ඔයාලටත් තියෙනවද ජීවිතේ තනි වෙච්ච වෙලාවල් වලදී ඔයා වැඩිපුරම කරන්න කැමති දෙයක්? මට නම් තියෙනවා එහෙම දෙයක්. මම ගොඩාක් තනි වෙන වෙලාවට මට කවුරුත් නැහැ කියලා හිතන වෙලාවලට මම කරන්නේ මල් දිහා බලාගෙන ඉන්න එක, මල් වවන එක. ඒකෙන් මගේ හිතේ ලොකු සැනසීමක් ඇති වෙනවා. තනියම ජීවත් වෙනකොට හොඳටම තනිකම දැනෙනවා. ඒත් මල් එක්ක ජීවත් වෙනකොට ඒ තනිකම අඩු වෙනවා. ඔයාලටත් තියෙනවද එහෙම හොබි එකක්? හැමෝගෙම අයින් වෙලා තනියම ජීවත් වෙන එක කොච්චර හොඳද කියලා හිතන වෙලාවල් මල් එක්ක ඉන්නකොට නම් සෑහෙන්න තියෙනවා. මේ පුංචි වීඩියෝ ටික ඔයගලන්ට ගෙනාවේ මම මල් එක්ක හවසක තනි වුණාම මම කරන දේවල් පෙන්නන්න. ඔයත් ඒ වගේ තනි වෙන වෙලාවට කරන්න අවසම දේවල් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. අපි එක එක්කෙනාට තියෙනවා අපි කරන්න කැමති දේවල්. ඒවට කාගේවත් අවසරයක් ඕන